හලෝ කොහමද යාළුවනේ? ඉතින් මම අද චිලදිහා නිවාඩුවට තමයි යාළුවනේ මේ ගත කරන්න හදන්නේ. ඒක ඔයාලා එක්ක බෙදා ගන්න තමයි යාළුවනේ අද හදන්නේ. ඉස්සරහට ඉතින් බලන් ඉන්න මොකද වෙන්නේ කියලා. ඉතින් යාළුවනේ මුලින්ම මූණ සෝදගෙන බලමු ඉතින්. බලන් ඉන්නකෝ. දැන් යාළුවනේ උදේට කන්න හදන්නේ. ඉතින් උදේට කන්නේ ඉඹුල් කිරිපතුයි කඩලයි. ඉතින් යන කවුද? යාළුවනේ දැන් මම උදේට කාලේ ඉවරයි. දැන් යාළුවනේ කරන්න හදන්නේ දැන් මගේ වීඩියෝ එකක් තියෙනවා. ඒකේ ප්ලෑන් එක තමයි යාළුවනේ ඉතින් හදන්න යන්නේ. ඉතින් ඒක හදලා එහෙනම් හදමු. ඔයාලා බලන් ඉන්නු. එහෙනම් අනිවාර්යෙන් channel එක subscribe කරන්න, වීඩියෝ එකට like එකක් දාන්න. දැන් යාළුවනේ ප්ලෑන් එක හදන ගමන් තමයි ඉන්නේ. ඉතින් ඔයාලා ඉස්සරහට මොන වගේ වීඩියෝ දෝනේ කියලා පහලින් කමෙන්ට් කරන්න. අනිවාර්යෙන් වීඩියෝ එක like එකක් දාන්න. මතක ඇතුව යාළුවනේ channel එක subscribe කරන්න. ඉතින් ඉස්සරහට හොද වීඩියෝස් ගේනවා. ඉතින් ඔයාලට මොන වගේ වීඩියෝස් දෝනේ කියලා කමෙන්ට් කරන්න පහලින්. එහෙනම් මම දැන් මේ ප්ලෑන් එක හදන ගමන් තමයි යාළුවනේ ඉන්නේ. දවල්ට නාන්න තියෙනවා මං වලට අපේ ආච්චිලා වත්ත පෙන්නන්නත් යනවා. ඒකත් ඔයාලට මම පෙන්නන්නම්කෝ. ඒකෙත් එක ಜಾති ගස් තියෙනවා. ඒවත් මං වලට ඉස්සරහට පෙන්නන්න. එහෙනම් බලලා ඉන්නකෝ මේක. නාගන්න තමයි දැන් දවල් වෙලාව. ඉතින් මම දැන් නාගන්න තමයි හදන්නේ. දැන් දෝන් කාට දෙන්න නැති ඔයාලට මම කතා කරන්නේ. ඒක ගණන් ගන්න එපා. ඉතින් දැන් නාමු. දැන් යාළුවනේ නාලා ඉවරයි. හරි යාළුවනේ දැන් කන්න යන්නේ. කමුය. තමයි යන්න හදන්නේ. ඉතින් ගිහින් බලමු. මේ වත්තේ ඉත්තෑ කුරු එහෙම තියෙනවා. මෙතන නම් යාළුවනේ මේ තියෙනවා gadu kuda ගහක්. මේකත් සනයි මේ තමයි මෙන්න මෙහෙම වෙලා තියෙන්නේ. මේ හදන්න
හුලන් තත්ත්වය නම් වැඩි අද මේ උණ වට මේ බලන්න යාළුවනේ දිගටම තියෙන සද්ද ඔයාලා අහන්න හුලඟේ එද්දී යාළුවනේ මේ ගස් ඇතිලෙද්දී සද්ද එනවා දැන් ඔය ලාවට ඇහෙනවා ඔයාලට ඇහෙන්නේ නැතුව ඇති සමහර ලාවට ඇහෙනවා අර වෙල කොක්කුත් එක්ක බලන්න යාළුවෝ ලස්සන මේ කැමරාව යාළුවනේ ක්වොලිටි නෑ ඒ නිසා හරියට පේන්නේ ඔයාලා නිකන් මේක හරියටම බලුවොත් මාර ලස්සනක් යාළුවනේ තියෙන්නේ මෙතන ඔය වගා කරලා තියෙනවා මොනවද මේ ඔය එළවලු එහෙම වගා කරලා තියෙනවා අතන මේ වගේ තියෙනවා අපේ ටෙලිෆෝන් කනුව ලස්සන ඒ යාළුවනේ තව උට්ට පිටිවස්සට වැටෙනවා ඔයාලට වෙන්නන්න යාළුවනේ දැන් ඔය වතුර නැති කාලේ එහෙම දැන් බාත්රූම් එකෙන් යන්න බෑනේ යාළුවනේ එතකොට දැන් වතුර මේ ලිදේ තොර නැති වෙනවානේ ඒ නිසා අපි පොඩ්ඩක් පොඩි ලිඳක් කපලා තියෙනවා වතුර නැති වුණොත් කියලා හදිස්සියට ඉතින් ඒකත් පෙන්නන්න යාළුවනේ ඉස්සරහට බලන්න ඉන්න මම ඒක පෙන්නන්නම්කෝ මේ හරි ඉත්තේ කුරක් කිය මම්මුල මම ඔයාලට පෙන්නන්න දැන් කාලා යාළුවනේ නාන ටික එහෙම ඔයාලට පෙන්නවනේ මම කාලා වැඩ වෙන්නන්න හදන්නේ ඕ පල්ලමේ යාළුවනේ මෙන්න මෙතන පොඩියට ලිඩක් කපලා තියෙනවා මේක දැන් යාළුවනේ මඩ වෙලා තියෙන්නේ මේ දවස්වල පොඩ මඩ එනවා අර මේ දවස්වල වහිනවනේ ඒතර වැස්ස වතුර වැඩි වුණාම මේ මඩ වෙනවා යාළුවනේ මේක දැන් හදිස්සියේ ඔය පායන කාලෙට කියන්නේ වතුර අඩු වෙන්නේ නැහැ එහෙම කියලා. ඒ කියන්නේ යාළුවනේ දැන් ඔය හොඳටම පායන කාලේ තියෙන එක දිගට මාස ගණන් ඒ පායන කාල වලට යාළුවනේ මේක දැන් ඔය ඒ කියන්නේ අපිට දැන් උතර වතුර නැති වෙනවනේ. ඒ නිසා තමයි යාළුවනේ ඔය ලිද කපලා තින්නේ. මේ හරියන විශාල ගස් තියෙනවා. මේ බලන්න. පේනවා ඇති මෙන්න මෙතන මෙන්න මෙතන ඔය අස්ස මෙතන ඔය පේන්නේ වලක් ඔය අස්ස ඔන්න ඔය අස්සේම ඉත්තෑව එහෙම යාළුවනේ ඉන්නවා උන් කටු එහෙම වැටලා තියෙනවා මං මාත් යාළුවනේ මේ තාම ඇහැන්න ඉත්තෑව දැකලා නැහැ හැබැයි ඔය කටු එහෙම වැටිච්ච දැකලා තියෙනවා කියන්නේ ඔය සත්තුවත් එහෙම දැකලා තියෙනවා එහෙම උනාට යාළුවනේ මේ කියන්නේ මේ හරිය එහෙම දැකලා නැහැ අපේ ආච්චි එහෙම කියනවා ඉන්නවා කියලා මේ පැත්තේ මෙතන යාළුවනේ කිතුල් ගස් තියෙනවා බලන්නකෝ මේවන යාළුවනේ කඩන්න කිව්වොත් එනගෙමත් දෙන්න ඕන පොඩි රේව තියෙනවා තැන් තැවල පස්සෙන් යාළුවනේ වලට කොකෝ ගහක් පෙන්නන්න කොකෝ ගෙඩි තියෙද්දක් නැහැ මේ කොකෝ ගහ ඉන්න බලන්න ගෙඩියක් තිබ්බොත් අස්සේ යාළුවනේ තියෙන්නේ නේ හවස් වෙලා තියෙන්නේ දැනුත් මම වත්තේ ඉන්නේ තාම ඔයාලට තව පෙන්නන්න දේවල් තියෙනවා ඉස්සරහට පෙන්නන්න යාළුවනේ ඔයාලට පෙන්නන්නද gadu ගුඩා තියෙනවා මෙතන උඩ මම ඔයාලට පෙන්නන්නම් මේක පස්සේ එතන gadu ගුඩා තියෙනවා අර පොඩි තාම හැදිලා නැහැ ඒ ඔයාලට මම පෙන්නන්නම්කෝ එහෙනම් අර තියෙන යාළුවනේ gadu ගුඩා ඔයාලට පේනවා ඇති මේ මම zoom කරලා පොඩ්ඩක් පෙන්නන්න ඕම් බලන්න මේ අන්න මෙතන මේ යාළුවනේ තව ගැට තියෙනවා හරි මරු යාළුවනේ දැන් ගහේ බොයිස් ඉන්නේ මරු ආලා මෙතන ආයෙත් යාළුවනේ ඔයාලා ආච්චිලා එහෙම ගම් මෙහෙම ඇතිනේ ඒ පැත්තේ තමයි මරුද කියලා කමෙන්ට් එකක් දාන්න මරු ඉතින් මේ වගේ ගමකට කියන්නේ ඔයලත් එක්ක අපිත් ගමක තමයි ඉන්නේ ඒ වුණාට මෙච්චර කියන්නේ ලස්සන ඒ කියන්නේ මේ විදිහට හුලා වදින මේ වගේ තැනක් නම් හම්බෙන්නේ නැහැ ඉතින් මරු ගහේ ඉන්නේ මම බලන්න එහෙනම් පල්ලෙහාට බෑලා බලමුකෝ. තව මොනවද ඔයාලට පෙන්වන්න තියෙන්නේ කියලා. මේ හරිය මේ ඔයාලට ඉත්තේ කුරක් පෙන්වන්න තිබ්බනම් හොඳයි යාළුවනේ මම කලින් කිව්වනේ. බලමු ඉතින් පෙන්වන්න පුළුවන් වුණොත් පෙන්වන්න. ඉතින් මෙතන හබර්ල කෝලා එහෙම තියෙනවා මේ පිටියටම. ඇල ඒ යටින් ඇල තියෙනවා බලන්න. එන්නෝ මාත් ඔයාලට ඇල හොඳටම පෙන්වන්න.
වොයිස් වලට හොඳ දෙයක් වෙනවනේ. වෙලාවට කවර වොයිස් අර වොයිස් හොඳ අල්ලහත් එක්කවරට හොඳයි. ඇලේ ඉන්නේ. අර යනවා වොයිස්. වතුරට වැටිලා ඔයල් වෙන්නේ නැති මේ ඇල මෙතන මරු වතුරට වයින් යන්නේ ඇල තියෙනවා මෙතන මේ ගොයිස් ගන්න පොඩි වෙලාවල් මන්ද ගොඩක් දවස් ඉන්නේ යාළුවනේ ආවේ ඊට මට මතක ඉතින් ලොකු දෙයක් වගේ ඒ වතුර හරිය ඉස්සනවා මේ එක පාට හෙට ඇදෙනවා ඔය දෙන්නන්න අර අතන view එකක් දෙන්නන්න අර අතන view එතන බලන්න ගලත් එක මාරම ලස්සනයි මරු යාළුවනේ මම ආච්චාරි දවසක් ගත ගන්න නැති ඔයාලට වීඩියෝ එකක් ගෙනයි. ඉතින් වීඩියෝ හොඳ නම් වීඩියෝ ලයික් කරන්න. අනිවාර්යයෙන් මම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ අපේ ලින්ක් එක දාලා තියෙනවා WhatsApp. ඒකට ජොයින් වෙන්න යාළුවනේ. ඉතින් channel එක අනිවාර්යෙන් subscribe කරන්න මතක් කරනවා. ඉතින් අලුත් වීඩියෝ කරගෙන මම දැනට ගිහින් එන්නම්. මම life is sin